හායි එන්නකෝ අදත් මාත් එක්ක කැම්පස් එකට ගිහින් එන්න. අද නම් දවසම මට එක්සෑම් දුවගෙන ඇවිල්ලා චුට්ටක් වෙලාව තියෙන හින්දා අයිනකින් වාඩි වෙලා මං තව ටිකක් පාඩම් කරා. අන්තිම මොහොතේ බලන චුට්ටත් ඉතින් වටිනවනේ නේද? මං එහෙනම් ඉක්මනට ගිහින් එක්සෑම් ලියලා එන්නම්. ෆස්ට් පේපර් එක ඉවර වෙලා පැය 3ක් විතර ෆ්‍රී ටයිම් එකක් තිබුණා. දැන් මං මේ යන්නේ දවල්ට කන්න. මං ආවේ කැම්පස් එක ළඟම තියෙන ඉප්සන් චොයිස් එකට. මේක ඇතුළට එද්දිම මෙන්න මේ වගේ ලස්සන ටොයිස් ගොඩාක් දාලා තියෙනවා. මං ඉතින් කෑමවලත් චූටි වීඩියෝ කෑල්ලක් ගත්තා. මේ කැෆේ එකේ ඉන්ටීරියර් එක හරිම ලස්සනයි. ඒ වුණාට හදපු මුල් දවස්වල තරම් දැන් පොඩ්ඩක් ලස්සන අඩු වෙලා වගේ. වටයක් කැරකිලා බලන්නකෝ ඔයාලත්. මම මේ කැරකි ඉඳගන්න ලස්සන තැනක් තමයි හොයන්නේ. අන්තිමට මම මෙතන වාඩි වෙලා ඕඩර් කරපු කෑම කනකම් මගේ ඩ්‍රින්ක් එක එන්ජොයි කරා. ඒ අතරේ පැය 3ක්ම තියෙන නිසා මං ඊළඟ සබ්ජෙක්ට් එකට පාඩම් කරන්න පටන් ගත්තා. ඩ්‍රින්ක් එකත් බිබී පාඩම් කර ඉද්දි මගේ කෑම එක ආවා. ඔන්න බලන්නකෝ මම මොනවද ඕඩර් කරේ කියලා. චීස් චිකන් පාස්තා එකක් තමයි මං ඕඩර් කරේ. ඒකත් කාලා ඩ්‍රින්ක් එකත් බීලා ඉතුරු කාලෙත් මෙතන පාඩම් කරලා ඉවර කරා. පැය 3ක්ම මම මෙතනට වෙලා හිටියා. කෑම එකත් නම් හරිම රසයි. ඊට පස්සේ මං ආයෙම කැම්පස් එකට ගියා අනිත් සබ්ජෙක්ට් එක ලියන්න. ඒකත් ලියලා ඔන්න මං ආපහු ක්වාටර්ස් එකට ආවා. ඔන්න බලන්න මං එද්දි ඔක්සිජන් ටැංකිය ඇවිල්ලා. මං දැන් මේ හති දමාගෙන දූගෙන යන්නේ. දැන් මෙහෙමම ගිහින් මං ආයේ නයිට් ඩියුටියට යන්න ඕන නිසා. එහෙනම් මං නයිට් ඩියුටියත් කරලම එන්නම්කෝ. ආයෙත් දවසක හම්බ වෙනකන් පරිස්සමින් සතුටින් ඉන්න. ගිහින් එන්නම්.